සුබ දවසක් ඔයාලා හැමෝටම තරුවැස YouTube channel එකෙන් ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් උදාවන්නා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා ඔයාලා සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන් කියනවා නම් ජ්‍යොතිෂ විද්‍යානුකූලව වර්ෂයක් ආරම්භ වන කාලය කිව්වත් නිවැරදි. ඒ කියන්නේ රාශි 12ම සූර්යයා දිව්‍ය රාජයා ගමන් කරමින් වර්ෂයක් අවසාන ආරම්භ වෙනකොට මීන රාශියේ ඉඳලා මේෂ රාශියට මේෂ සංක්‍රාන්තිය සිද්ධ වෙන මොහොත තමයි සූර්ය මංගල්‍යයේ විදිහට හඳුන්වන්නේ. ඉතින් එය විශේෂයෙන්ම සිංහල අපට වගේම හින්දු බැතිමතුන්ට දමිළ ජනතාවට විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ සූර්යයා මුල් කරගෙන තමයි මේ සියලු දේවල් අවුරුදු චාරිත්‍ර පවා සිදු වෙන්නේ. ඉතින් අපිට මූලික ප්‍රභවය වුණු ශක්ති ප්‍රභවය වුණු සූර්යයාට දේවත්වයෙන් සැලකීමක් විදියට තමයි මේ සූර්ය මංගල්‍යය ප්‍රධාන කොට අපි ඉෂ්ට කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ සිංහල ගැමි ජීවිතයන් වලට විශේෂයෙන්ම ඒකාබද්ධ වුණු සාම්ප්‍රදායන්ට ගරු කරමින් අනාදිමත් කාලයක ඉඳලා පැවතුණු විශේෂයෙන්ම ජන ක්‍රීඩා එහා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර කළ යුතු දේවල් හා නොකළ යුතු ගුණාංග මේවා සූර්ය මංගල්‍යය තුළ ඉතාමත් ගැබ්ව පවතිනවා. ඊට අමතරව සූර්යයා මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා වර්ෂයක් තුළ රාශි ගමනාගමනයක යෙදිලා විශේෂයෙන්ම ඉතින් මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වෙන මොහොතේ විශේෂයෙන්ම කලා 15ක සීමාවක තමයි මේ අපර කොටස පුණ්‍ය කාලේ අපර කොටස විදියට අරගෙන ආගමික වතාවත්වල යෙදීම දෙමව්පියන්ට සැලකීම හා වැඳුම් පිදුම් කිරීම පිළිය උත්තන්ට පිදීම කළගුණ සැලකීම ආදී අපේ ජන ජීවිතයට විශේෂයෙන් වැදගත් වන ගුණාංගයන් වලට ඒ දේවල් මතක් කර දීමක් විදියට තමයි විශේෂයෙන් සිංහල අවුරුද්ද අපිට හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ වැදගත් චාරිත්‍රයන් එකම වේලාවකට එකම ජාතියක් විදියට කරන ලෝකයේ එකම රට විදියටත් හඳුන්වන්න පුළුවන්. වෙන රටවල් වල මේවැනි චාරිත්‍ර වාරිත්‍ර භාවිතා වෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් විශේෂයෙන් කියනවා නම් මේ නොනගත කාලය හා සූර්ය දිව්‍ය රාජයාගේ සංක්‍රාන්ති මොහොත අතර විශේෂයෙන්ම ආගම දහම පිළිබඳව නැඹුරු වීම ඒ දෙමාපියන්ට සැලකීම ඊට අමතරව පිළිය උත්තන් පිදීම වගේ ඊට අමතරව සතර මහා වස්තුන්ට ඒ කියන්නේ ජලය අපිට දිනදා ප්‍රයෝජනවත් වන දේවල් වලට කෘතගුණ සැලකීම ආදී යම් දේවල් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මේ අවුරුද්ද භාවිතා කරන්න පුළුවන්. අවුරුදු දිනයට පමණක් මේවා සීමා නොවි අන් දිනවලටත් ඒ දේවල් ඉෂ්ට කිරීම. ඒ කියන්නේ ආගම දහමට නැඹුරු වීම චාරිත්‍ර වාරිත්‍ර ඒ සිදු කිරීම දෙමාපියන්ට සැලකීම අවුරුද්දට විතරක් සීමාව නොවන දෙයක් නිසා. ඉතින් විශේෂයෙන්ම අපේ ගැමි ජීවිතය තුළ නව අවුරුද්ද හා බැඳුණු විශේෂයෙන්ම පරණ හිතවත්කම් ඒ කියන්නේ තරහ මරා දේවල් අමතක කරලා නව යාළුකම් ඇති කරගෙන නෑදෑ හිතවතුන් සමග සතුටු සාමිච්චි වෙලා ජීවිතය පවත්වාගෙන යෑම විශේෂයෙන්ම මේ අලුත් අවුරුදු කාලෙදී පටන් ගන්න පුළුවන් අපි හැමෝටම. ඒ විතරක් නෙවෙයි රාශි චක්‍රයේ අන්තිම රාශිය වන මීන රාශිය කියන ජල රාශියක්. ඉතින් ජල රාශියට පැමිණි සූර්ය දිව්‍ය රාජයා යම් ආකාරයකට ජ්‍යොතිෂ විද්‍යානුකූලව යම් පිරිසිදු ඊළඟ මේෂ රාශියට සංක්‍රාන්ති වන මොහොත ඉතින් නව ආරම්භයකට වර්ෂයකට මුලපුරු රාශි චක්‍රයේ රාශි ගමන රාශි ආරම්භයකට මුලපුරන මොහොතක් විදියට හඳුන්වන්න පුළුවන්.
ඉතින් මේ හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර විශේෂයෙන්ම ගැමි ජීවිතයට ජනශ්‍රුතිය වලින් පැමිණුණු අපේ ජන ජීවිතයට ආඩ්‍ය වූ බොහෝමයක් කරුණු තියෙනවා. ඉතින් කාල වේලාව මදි වෙන නිසා නැවත වීඩියෝවකින් මම මේ දේවල් ඔයාලට ගෙන එන්නම්. ඉතින් ලබන්නා වූ අලුත් නව වසර, ඒ කියන්නේ අලුත් අවුරුද්ද සිංහල හා දමිළ ඔයාලා සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. තෙරුවන් සරණයි.